එකෝමත් එක කාලෙක එකෝමත් එක කැලෑවක එකෝමත් එක නරි පවුලක් ජීවත් වුණා. නරි අම්මයි නරි තාත්තයි නරි පුත්තු 4 දෙනයි. කපිටි කමි සිංහ රජතුමාගේ හිත දිනාගෙන සිංහ රජතුමාගේ ළඟින්ම හිටපු නිසා නරි පවුලට කෑමෙන් නම් අඩුවක් උනේ නෑ. රජ පවුල කාලා ඉතුරු වෙන දේවල් වලට නරි පවුල වග කිව්වා. නරි පවුලේ බාලම නරි පුතා අනෙක් සහෝදරීන් 3 දෙනාට වඩා හරිම වෙනස්. එයා අනෙක් අයට ආදරය කරන බොහෝම අහිංසක නරි දරුවෙක්. දන්නවද? එයා කැමති නෑ මස් කන්න. කෙනෙක්ගේ ආහාරයක් වෙනුවෙන් තවත් කෙනෙකුට මැරෙන්න සිදුවීම ගැන එයා ගොඩාක් කනගාටු වුණා. ඇයි අම්මේ අපි සත්තු මරන්නේ? සත්තු මරන්නේ අපේ කෑමටනේ පුතේ. ඇයි ඉතින් අම්මේ අපි මස් කන්නේ? මස් කන්නේ අපි නරි නිසානේ පුතේ. නරි තනකොළ කන්නේ නෑනේ. ඒ වුණාට මං කැමති නෑ සත්තු මරන්න. එයාලක මස් කන්නා ඒක හරි පව් වැඩක්. බාලනරියගේ කතාවට එයාගේ සහෝදරී hina වුණා. නරි අම්මට එයාගේ බාල පුතා ගැන ලොකු බයක් දැනුණා. නරි අම්මා හිතුවා එයාගේ පැටියා ලොකු වෙද්දි වෙනස් වෙයි කියලා. ඒත් සිද්ධ වුණේ නරි අම්මා හිතපු දේ නෙවෙයි. බාල පැටියා ටිකෙන් ටික ලොකු වුණා. ඒ වුණාට එයාගේ ගති පැවතුම් නම් වෙනස් වුණේ නෑ. බාල නරියා මස් කෑම සම්පූර්ණයෙන්ම නතර කරුවා. එළවලු විතරක් ආහාරයට ගත්තා. ඒ නිසා එයාට වෙජිටේරියන් නරිහාමි කියලා අලුත් නමකුත් වැටුණා. වෙජිටේරියන් නරියගේ හොඳම යාළුවා උනේ හාපැංචෙකුයි මුවපැංචෙකුයි. මේ අමුතු ගති පැවතුම් තියෙන තමන්ගේ සහෝදරයා ගැන අනික් සහෝදරීන් නම් හිටියේ එච්චර හිත හොඳකින් නෙවෙයි. එයාලා නරි තාත්තට බාල සහෝදරයා ගැන පැමිණිලි කෙරුවා. තාත්තේ මේක නම් අපිට වසම වස ලැජ්ජාවක්. මහත් අපකීර්තියක්. ලොකුම ලොකු අවමානයක්. සිංහ රජතුමාගේ දෙවෙනි රජතුමා වුණ තාත්තගේ නමට කැලලා සහතිකවම තනකොළ බුදින නරියෙක්. අපේ නෑදෑයෝ දැනගත්තොත් අපි වසලා හමාරයි. නරි පවුලට සිද්ධ වුණා එයාලගේ පවුලේ නම්බුව නැති කරන වෙජිටේරියන් නරියා ගැන තීරණයක් ගන්න. අන්තිමේදී එයාලා වෙජිටේරියන් නරියව පවුලෙන් එලව ගත්තා. කාටවත් කිසි වරදක් නැති තමන්ව පවුලෙන් එලවගත් එකට වෙජිටේරියන් නරියට ගොඩාක් දුක හිතුණා. ඒ වුණාට වෙජිටේරියන් නරියගේ යාළුවෝ දෙන්න එයත් එක්කම හිටිය නිසා එයාට හිත හදාගන්න පුළුවන් වුණා. එයා එයාගේ යාළුවෝ දෙන්නත් එක්ක ජීවත් වුණා. ඒ 3 දෙනා එකතු වෙලා කැලේ මැද එළවලු කොටුවක් වැව්වා. වෙහෙසිලා වැඩ කරපු නිසා එයාලගේ එළවලු කොටුව හොඳ සරුවට වැවුණා. ඒ නිසා මේ 3 දෙනාට කිසිම කාලෙක කෑම හිඟයක් උනේ නැහැ. එයාලා ගොඩාක් සතුටින් ජීවත් වුණා. වෙජිටේරියන් නරියගේ ජීවිතේ ඒ අයුරින් සතුටින් ගෙවෙද්දී කැලේ අනෙක් පස ජීවත් වුණු නරි පවුලට නම් ලබා තිබුණේ මහා සුබ කාලයක්. දරුණු වෛරසුණක් හැදිලා නරි අම්මයි තාත්තයි මිය යන්නේ කවුරුත් නොසිතන විදිහට. අන්තිමේදී නරි සහෝදරයේ 3 දෙනා කැලේ තනි වෙනවා. අම්මයි තාත්තයි හොයලා දුන්න කෑම රස කර කර කෑවා මිසක්
දඩයමක් කරන විදිය ඉගෙන ගත්තේ නැති නිසා එයාලා තවත් අසරණ වුණා. බඩගිනියෝ මාගේ බඩ දානවෝ හරිම බඩගිනි රසම රස මස් කට්ටක් දැකපු කාලයක් මතක නෑ. හරි දැන් මමයි මෙතන ලොක්කා. ඔය දෙන්න මං කියන විදියට වැඩ කරන්න ඕනෑ. තේරුණාද? තේරුණා. අපි යන්න ඕනේ අපේ බාලමල්ලි වෙජිටේරියන් නරියා හම්බ වෙන්න. ඇයි වට්ටක්කයි කැකිරි ඉල්ලගන්නටද? නෑ ඔය දෙන්නට අමතකද මල්ලිත් එක්ක ඉන්න අපූරු යාළුවෝ දෙන්නා. රස මස් පිරිච්ච හාහාමි මුවහාමි දැම් මතකද? වැඩි මහල් සහෝදරයාගේ සැලැස්මට අනුව නරි සහෝදරයින් තිදෙන තෑගි බෝගත් අර වෙජිටේරියන් නරියව බලන්න නෑගම් ගියා. කලබල වෙන්න එපා. ගොදුර අපේ අතේ තියෙන්නේ. පරිස්සමට කටට දාගන්න ඕනේ. මෙච්චර කාලයක් හිතල තිබ්බ තරහ මරහ අමතක කරලා සහෝදරයි තමන් බලන්න ආපු නිසා වෙජිටේරියන් නරියා මහ සතුටට පත් වුණා. තමන්ගේ පවුලට සිද්ධ වුණු අවාසනාවන්ත ඉරණම ගැන දැනගත්ත වෙජිටේරියන් නරියට ගොඩාක් දුක හිතුණා. වෙජිටේරියන් නරියා සහෝදරයින්ට එයාගේ යාළුවෝ දෙන්න හඳුන්වලා දුන්නා. නරි සහෝදරීන් තුන්දෙනා මහත් පෙරේතකමි රසවත් කෑමක් දිහා බලනවා වගේ හාහාමි මුවහාමි දිහා බැලුවා. එයාලා හොඳටම බය වුණා. සැලැස්ම වරදින්න කලින් නරි අයියා එයාගේ කප්පටි මොලේට ඉඩ හැරියා. මේ මොකද මේ? අනේ මේ චුට්ටි පැටව් බය වෙලා. මොකට බය වෙනවද මල්ලිලා? අපිත් ඔයාලගේ යාළුවෝ වගේම මේ මොකක්ද අර ටේරියන්? මොකද්ද? වෙජිටේරියන්. අන්න හරි. අපිත් ඒ ටේරියන් වෙලා ඉන්නේ. හරි මං ඔයාලට ඉක්මනින්ම මොන හරි කන්න හදන්නම්කෝ. දියඩිංගිත්තකින් ඇඟතෙමාගෙනම මල්ලිගේ රසම රස කෑම කණ්ඩ තිබ්බනම් පංකාදුයි. මල්ලි අපිට රසට කෑම හදනකම් අපි මල්ලිගේ යාළුවෝ දෙන්නත් එක්ක දියැලට ගොහින් දියඩිංගිත්තක් නාගෙනම එන්න. එහෙම හොඳයිනේ. යමු පැටවුනේ යමු. අපිව දියැලට එක්ක යන්න ඕනෝ. ඉක්මනට උයලා ඉවර කරපු වෙජිටේරියන් නරියා දියැල පැත්තට දුවගෙන ගියා. ඒ වෙලාවේ කැලේ සිද්ධ වෙමින් තිබුණු දේ දැකලා වෙජිටේරියන් නරියා හොඳටම කලබල වුණා. හාහාමි මුව පැංචයි ගහක බැඳලා නරි සහෝදරීන් තුන්දෙනා ගොදුර බෙදා ගන්න රණ්ඩු වෙනවා. මමයි සේරම සැලසුම් කෙරුවේ. ඒ නිසා මටයි වැඩි කොටස ලැබෙන්න ඕනේ. එහෙම බෑ. අපිත් හැමදේම හිටියනේ. අපිටත් සම ඕනේ. අපි බාල සහෝදරයෝ. නෑ මටත් ඕනේ. මට වැඩිපුර ඕනේ. මටයි වැඩිපුර ඕනේ. නෑ මටයි වැඩිපුර ඕනේ. අපිටත් ඕනේ. මන් දෙන්නේ කාටවත්. මම සේරම තනියම අයිති කරගන්නවා. එහෙම එපා. අනේ අපිට එහෙම කරන්න එපා අයියේ. වෙජිටේරියන් නරියට තමන්ගේ සහෝදරී තමාව රවටා ඇති බව තේරුණා. ඔහුගේ හිතට දුකක් වගේම විශාල කෝපයකුත් ඇති වුණා.
නරි සහෝදරයන් තුන්දෙනා රණ්ඩු කරන අතරේ වෙජිටේරියන් නරියා යාළුවන්ව බේරගත්තා. නරි තුන්දෙනා රණ්ඩුව නවත්තලා ගොදුර අල්ලගන්න දුවගෙන ආවා. නමුත් වෙජිටේරියන් නරියා එයාලට ඉඩ දුන්නේ නෑ. ඔහොම නවතින්න. මගේ යාළුවන්ට කරදර කරන්න ආවොත් මං ඔයාලා මගේ සහෝදරයින් කියලා බලන්නේ. කියනවා මෙහෙන් යන්න. වෙජිටේරියන් නරියා කෝපයෙන් තම සහෝදරයින්ට කෑ ගැහුවා. මිතුරන් බේරගන්න සහෝදරයින් සමග සටනට සැරසුණා. අන බේරගෙන දුවමු. දුවමු අනේ දුවමු. ඊට පස්සේ එයාලා කවදාවත් ඒ පැත්තේ නම් ආවේ නෑ. වෙජිටේරියන් නරියයි එයාගේ යාළුවෝ දෙන්න ගොඩාක් සතුටින් ජීවත් වුණා. ඔන්න පුංචි යාළුවනේ අද කතන්දරේ ඉවරයි. තවත් ලස්සනම පාට කතන්දරයකින් අපි හම්බ වෙමු.